ඔයාලා දන්නවද ඔයාලට අවශ්‍ය රීල්ස් වීඩියෝ එකක් දැන් AI වලින් විනාඩි 5ක් වගේ පොඩි කාලෙකින් ඔයාලට හදාගන්න පුළුවන් කියලා. ඉතින් පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්නකෝ. ලස්සනට සිම්පල් එකට ක්ලාසි ලුක් එකක් එක්ක ඕනම අවස්ථාවකට අඳින්න පුළුවන් පර්ෆෙක්ට් ඩිසයින් එකක්. ඉතින් ඔයාලටත් මේක මිලදී ගන්න අවශ්‍ය නම් දැන්ම අපිට WhatsApp message එක. ඉතින් මේ දැක්ක වීඩියෝ එකේ ඔයාලට පුළුවන් ඔයාලටත් වීඩියෝ එකක් හදලා ඔයාගේ Facebook, YouTube, TikTok වල ඔයාට ඔයාගේ ප්‍රොඩක්ට් එකක්, සර්විස් එකක් වගේ දෙයක් ප්‍රොමෝට් කරන්න. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියනවා කොහොමද මේ වීඩියෝ එක හදන්නේ කියලා. ඔයාට ඇත්තටම යන්නේ විනාඩි 5ක් වගේ පොඩි කාලයක්. පොඩි වැඩ ටිකක් තමයි ඔයාට මේකට කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියනවා. channel එකට එකතු වෙන අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒක වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යම් වීඩියෝ එකට කොහොමද මේ වැඩේ කරන්න කියලා බලන්න. හරි යාළුවනේ මුලින්ම කරන්න ඕනේ ඔයා මෙන්න මේ විදිහට Google Drive එකට ඇවිල්ලා ඔයාට තියෙන්නේ ChatGPT එක search කරගන්න. ඉතින් මුලින්ම අපි ChatGPT එක search කරගෙන තමයි ඒකෙන් තමයි අපි අවශ්‍ය prompt එකයි ඒ අවශ්‍ය video script එකයි අපි හදාගන්නේ. ChatGPT එකට ඇවිල්ලා දැන් ChatGPT එකේ වැඩ ටික දන්නවා. ඉතින් මෙන්න මේ දන්නකම click කළා ඔයාට අවශ්‍ය image එක මෙතන add කරගන්න තියෙන්නේ මුලින්ම. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය image එක දැන් add කරගන්න පුළුවන් මේකට. හරි මම මේ විදිහට image එකක් add කරගෙන තියෙනවා. ඉතින් දැන් ඔයාලට තියෙන ඔයාට වීඩියෝ එක හැදෙන්න අවශ්‍ය දේවල් ටික මේකට පැහැදිලි කරලා කියන එක. ඉතින් ඒකෙදි වැදගත්ම දෙයක් තියෙනවා ඔයා වීඩියෝ එක හදන්න ඕනි තප්පර 30ට. ඒ කියන්නේ reel size නැත්නම් short වීඩියෝ එකකට තමයි ඔයා මේක හදන්න යන්නේ. ඊළඟ දේ තමයි ඔයා ක්ලිප් 3කට ගැඩෙන්න ඕනි විදිහට ඔයාගේ වීඩියෝ එක හදන්න කියලා මෙයාට කියන්න ඕනි. අපිට දවසකට Google Flow එකෙන් හැදෙන්නේ නැත්නම් අපිට හම්බෙන්නේ ක්‍රෙඩිට් 50ක් විතරයි. ඉතින් ක්ලිප් 3කට හදනවා කියන්නේ වීඩියෝ එක හදලා ඉවර වෙනකොට අපිට ක්‍රෙඩිට් 45ක්ම ඉවර වෙලා යනවා. ඉතින් මේකෙදි අපි ක්ලිප් 3කට හදන්න කියන්නේ තප්පර 10 ගානේ ක්ලිප් 3ක් තමයි හදන්න කියන්නේ. ඒක තප්පර 30යි සම්පූර්ණ වීඩියෝ එක. ඒක තප්පර 10කට ක්‍රෙඩිට් කැපෙනවා 15. ඉතින් 15 ගානේ 3ක් තමයි අපි මෙතනදී හදන්න කියන්න ඕනේ වාට. ඉතින් මෙතනදී අපි හදන්නේ ඒ විදිහට ක්ලිප් තප්පර 10 ගානේ 3ක් තමයි හදන්නේ. ඉතින් ඔයා වැඩි දෙයක් කියන්න ඕනේ නැහැ. ඔයාට වීඩියෝ එක හැදෙන්න අවශ්‍ය දේ කියන්න, ඔයාට එන්න ඕනි voice ටික නැත්නම් සිංහලෙන් මොනවද voice එන්න ඕනි මේ දේවල් කියන්න. මෙන්න මේ වගේ දේවල් කියන්න මෙයාට අනිවාර්යෙන් මේ දේවල් කියන්න. මොකද ඔයාගේ වීඩියෝ එක හැදෙන්න ඕනි. ඔයාගේ මාතෘකාව මොනවද voice එන්න ඕනි, සිංහල voice දෙන්න ඕනි, ඉංග්‍රීසියෙන් දෙන්න ඕනි. මෙන්න මේ විදිහට ඔයාට දාන්න පුළුවන්. වීඩියෝ එක ටෙක්ස්ට් ඇඩ් කරන්න ඕනි. ඉතින් ඔයා ටෙක්ස්ට් වගේ දේවල් ඇඩ් කරනවා ගොඩක් ඉංග්‍රීසි වලින් ඇඩ් කරන්න. ඉතින් සිංහලෙන් ඇඩ් කරන්න පුළුවන්. නමුත් සිංහලෙන් ඇඩ් කරද්දී සමහර වචන වැරදියට තමයි ටයිප් වෙලා වීඩියෝ එකේ පෙන්නේ. ඒකට අපි දවසට හදාගන්න වීඩියෝ එක අපරාධ. මොකද අපිට එක දවසට හම්බෙන ක්‍රෙඩිට් 50යි නොමිලේ. ඉතින් ඒ ක්‍රෙඩිට් 50 වියදම් කළා තමයි අපි මේක හදාගන්න යන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් ChatGPT එකට අවශ්‍ය prompt එක මෙතනදී නැත්නම් අපි වීඩියෝ එක හදාගන්න අවශ්‍ය ඒ ස්ක්‍රිප්ට් එකයි prompt එකයි මෙතනින් හදාගන්න. ඉතින් ChatGPT එකට දෙන්න ඔයාගේ වීඩියෝ එක හදන්න ඕනි අවශ්‍ය විස්තර ටික. ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාට පුළුවන් අර ටික ඇඩ් කරන්න. හරි මම දැන් මෙයාට මෙන්න මේ විදිහට prompt එකක් දාගෙන තියෙනවා. කියන්නේ මම මේ විදිහට ටයිප් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ මගේ image එක. මට අවශ්‍යයි Facebook page එකකට දාන්න second, ඒ කියන්නේ 30 second short video එකක් හදන්න. වීඩියෝ එක clip 3කින් සමාන වෙන්න ඕනි. ඒ කියන්නේ වීඩියෝ එක clip 3කට කැඩෙන්න ඕනි. එක clip එකක් තප්පර 10 ගානේ. ඒ කියන්නේ එක clip එකක් තප්පර 10 ගානේ තමයි හැදෙන්න ඕනි. මම මේ වීඩියෝ එක හදන්නේ Google Flow එකෙන්. කියන්නේ ඔයා Google Flow එකෙන් හදනවා කියලාත් මෙයාට කියන්නේ. ඒක තව ටිකක් ඔයාට වැදගත් විදිහට නැත්නම් තව ටිකක් හොඳට ඔයාට හදලා දෙයි. වීඩියෝ එක මම සිංහලෙන් voice කරනවා. ඒක හරි. ඒ කියන්නේ අපි සිංහල voice එකක් තමයි දැන් මම මේ වීඩියෝ එක දෙන්න හදන්නේ. ඊට පස්සේ මම මේ විදිහට මේ වීඩියෝ විස්තරයක් දාලා කොහොමද වීඩියෝ එක හැදෙන්න ඕනි, මොනවද වීඩියෝ එකට ඇඩ් වෙන්න ඕනි, මෙන්න මේ වගේ දේවල් ටිකක් දාලා මෙයාට අනිවාර්යෙන්ම කියලා දීලා තියෙනවා. අන්තිමේට මට මේකට අවශ්‍ය ස්ක්‍රිප්ට් එක සහ වීඩියෝ ප්‍රොම්ප්ට් එක දෙන්න කියලා. ඉතින් මේ දේවල් ටික තමයි මේකදී මම කියලා තියෙන්නේ. වීඩියෝ සයිස් එකත් මම මෙයාට කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් ටික හරියට ඇඩ් කරගෙන ඔයාගේ ප්‍රොම්ප්ට් එක හදාගන්න. ඉතින් මතක ඇතුව ඔයාගේ වීඩියෝ එක හොඳට හදාගන්න නම් ඔයාට මෙතනට දෙන්න ටික හරියට හදාගන්න. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඊතලයේ ක්ලික් කරන්න. ඊතලයේ ක්ලික් කරාට පස්සේ යන්න මේ විදිහට ඉමේජ් එක බලලා අපිට අවශ්‍ය ඒ ස්ක්‍රිප්ට් එක සහ එයා අපිට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට දැන් එයා ජෙනරේට් කරන්න පටන් ගන්නවා. කොහොමද ක්ලිප් එන්න ඕනි මෙන්න මේ වගේ දේවල් ටිකක් එයා හදන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට මට අවශ්‍ය සම්පූර්ණ විස්තරය මෙයා හදලා තියෙන්නේ. දැන් ඔයාට තියෙන්නේ Google Flow එකට එන්න. ඉතින් ඔයා වෙනම ටැබ් එකක් ඕපන් කරලා Google Flow කියලා සර්ච් කරලා මෙන්න මේ පළවෙනියට මෙන්න link එකෙන් ඔයා එන්න ඕනේ. පළවෙනියට
එන ලින්කෙන් ආවට පස්සේ මෙතන නිව් ප්‍රොජෙක්ට් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන අපිට අද දවසේ හම්බෙන ක්‍රෙඩිට් 50. දවසට ෆ්‍රී හම්බෙන්නේ අපිට ක්‍රෙඩිට් 50ක් විතරයි. මෙන්න මේ 50 වියදම් කරලා තමයි අපි මෙන්න මේ වීඩියෝ එක හදන්න යන්නේ. ඉතින් දැන් ඔයාට මෙන්න මේ විදිහට පෙන්නයි. මේක පෙන්වන්න කලින් මෙන්න මෙතනදී මෙන්න මේ කතිරේ ක්ලික් කරන්න. කතිරේ ක්ලික් කරලා බලන්න මෙතන ඒජන්ට් කියන එක ඔන් වෙලාද නැද්ද කියලා. ඒජන්ට් කියන එක අනිවාර්යෙන් ඔන් කරන්න. ඒජන්ට් කියන එක අනිවාර්යෙන් ඔන් කරාට පස්සේ මෙන්න මෙතන ඉරිකෑල් තුනක් තියෙනවා. අන්න එක ක්ලික් කරලා ඔයාගේ වීඩියෝ සයිස් එක ඔයාට මෙතනින් හදාගෙන සේව් කරගන්න පුළුවන්. වීඩියෝ සයිස් එක හදාගත්තට පස්සේ මෙන්න මේ ධන ලකුණ ක්ලික් කරලා ඔයාට අවශ්‍ය කියන ChatGPT එකට අපි ඇඩ් කරපු ඒ ඉමේජ් එකම මෙතනටත් ඇඩ් කරන්න. අප්ලෝඩ් ඉමේජ් කියන ක්ලික් කරලා අපිට පුළුවන් අපේ ඉමේජ් එක මෙතනට ඇඩ් කරන්න. ඒ ඇඩ් කරන අතරතුර අපි මේක දැන් කොපි කරගමු. අපි අර හදාගත්ත එක. ඉතින් මෙතනින් සම්පූර්ණ අපිට එයා කොපි කරන්න දීලා තියෙනවා. නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මෙන්න මේ කොපි කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙතන පේස්ට් කරනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මගේ අර මම හදාගත්ත ChatGPT එකෙන් හදාගත්ත prompt එක මෙන්න මේ විදිහට හදලා තියෙනවා එයා. ඉතින් දැන් අපිට තියෙන හරිම ලේසි වැඩක්. අපේ මේ ඉමේජ් එක මෙතනට අප්ලෝඩ් වුණාට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට ඇදලා මෙතනට දානවා. දැන් ඉමේජ් එක දැම්මට පස්සේ මෙන්න මේ ධන ලකුණ ක්ලික් කරන්න. ඔයා වොයිස් එකත් එක්ක වීඩියෝ එකක් හදනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේකට වොයිස් එකක් ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේ ඉර කෑල් දෙක ක්ලික් කරන්න. ක්ලික් කරලා මේ ධන ලකුණ ක්ලික් කරලා මෙන්න මේ වොයිස් කියන එකට ගිහලා ඔයාලට පුළුවන් කැමති වොයිස් එකක් මෙතනදී සිලෙක්ට් කරගන්න. ඔයාලට පේනවා ඇති ගොඩක් වොයිස් තියෙනවා මෙතනදී ගැහැණු පිරිමි ඒ වගේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති එකක් උඩට මේවා ක්ලික් කරලා මෙතන ප්‍රිවිව් කියන එක යටතේ ඔයාලට වොයිස් බලා ගන්න. ඉතින් මම දැන් මෙතන මේ කියන එකට යනවා. ගිහලා පොඩ්ඩක් බලන්න මේක. මම මේක වීඩියෝ එක හදන්න මෙන්න මේ වොයිස් එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් වොයිස් කියන එක යටතේ ඊට පස්සේ ඔයාලට තියෙන හරිම ලේසි වැඩක් මෙන්න මේ ඉර කෑල්ල ක්ලික් කරන්න. ඒ කියන්නේ ඊතලේ ක්ලික් කරන්න. ඊට පස්සේ එයා හැම දෙයක්ම බලනවා. අපේ ඉමේජ් එක, අපි දුන්න වොයිස් එක, අපි දීලා තියෙන ස්ක්‍රිප්ට් එක, අපි දීලා තියෙන ප්‍රොම්ප්ට් එක, මේ දේවල් හැම එකක්ම එයා බලලා එයා ගානට හදා ගන්නවා. මොකද්ද මේ වීඩියෝ එක හැදෙන්න ඕනේ, කොහොමද මේ වීඩියෝ එක හැදෙන්න ඕනේ, මොන වගේ ස්ක්‍රිප්ට් එකද හැදෙන්න ඕනේ, මොනවද ඇඩ් වෙන්න ඕනේ කියලා එයා ගානට හදා ගන්නවා. ඉතින් අපි ඒක දැන් හැදෙනකම් ඉබු ඊළඟ ස්ටෙප් එකට යන්න. ඔයාලට පේනවා ඇති I'm going to generate 10 second video clip 1 2 3 කියලා මේවා දීලා තිනවා. ඊට පස්සේ මෙයා කියනවා මෙයා යූස් කරන්නේ only flash mode එකේ Google Flow එකට ආපු අලුත්ම එක. ඉතින් ඔයාලට ඊට පස්සේ කියලා කියනවා වීඩියෝ 3ක් හැදෙනවා. ඒකට ක්‍රෙඩිට් 45ක් යනවා. මම අර කිව්වනේ ඔයාලට අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් 45ක් මේ වීඩියෝ එක හැදිලා ඉවරෙද්දී අපිට යනවා. ඉතින් දවසට හම්බෙන ක්‍රෙඩිට් 50යි. ඒකට අපිට 50යි ඉතිරි වෙන්නේ. නාගියාම අපිට ඉතිරි වෙන්නේ 5යි. ඉතින් ඔයාගෙන් අහන මෙතන අප්ලෝඩ් කරන්න කියලා ඔයාලට මේක කියවලා බලන්න පුළුවන්. කියවලා බලලා ඔයාලට මේක රිජෙක්ට් කරනවා රිජෙක්ට් කරන්න පුළුවන්. අප්ලෝඩ් කරනවා නම් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේක අප්ලෝඩ් කරනවා. ඉතින් මේ විදිහට අප්ලෝඩ් කරාන් පස්සේ යා වීඩියෝ 3 එක වෙලාවම හදන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔයාලට පේන ඇති වීඩියෝ 3 දැන් එයා මෙන්න මේ විදිහට හදන්න පටන් ගන්න තියෙනවා. බලමු වීඩියෝ 3 හදලා ඉවරනාට පස්සේ කොහොමද පෙන්වන්නේ කියලා. හරි දැන් මගේ එක වීඩියෝ එකක් මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. ඔයාලට පේන ඇති මේ ඉමේජ් එකට සමානව තමයි දැන් වීඩියෝ එක මෙන්න මේ විදිහට හැදෙන්නේ. ඉතින් අපි බලමු මේ වීඩියෝ 3ම හැදුනම කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් මගේ දෙවෙනි වීඩියෝ එකත් මෙන්න මේ විදිහට හැදිලා තිනවා. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. අපි මේ ඉමේජ් එක මෙතනින් ගන්නට දෙනවා. මම කියන්නේ ඔයා බිස්නස් එකක් වගේ එකට හදනවා නම් ඔයාලට මේක හරියටම හදලා දෙනවා. මම ඒකටත් උදාහරණයක් ඔයාලට මුලින්ම පෙන්නුවා. ඒ කියන්නේ මම අර වීඩියෝ එක පටන් ගන්න ඉදීම වලට පෙන්නනවා ඒ මම ගවුමක නැත්නම් vlog එකකට හදපු වීඩියෝ එකකට කොහොමද මට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මට තුන්වෙනි වීඩියෝ එකත් මෙන්න මේ විදිහට හැදලා තියෙනවා. ඉතින් අපි මුලින් ඉඳන් බලමු අපි වීඩියෝ තුන කොහොමද තියෙන්නේ කියලා. Facebook බූස්ට් කරනකොට සල්ලි වියදම් වෙලා රිසල්ට් එකක් නැද්ද? ගොඩක් බිස්නස් ඕනර්ස්ලා මුලින්ම කරන වැරද්ද තමයි ටාගට් ඔඩියන්ස් එක හරියට තෝරන්නේ නැති එක. ඒ වගේම පෝස්ට් එක බූස්ට් කළාට විතරක් සේල්ස් එන්නේ නැහැ. හොඳ ක්‍රියේටිව් එකක්, නිවැරදි ඔඩියන්ස් එකක් සහ හොඳ ඔෆර් එකක් තියෙන්න ඕන. ඔබත් Facebook බූස්ට් එක හරියට යූස් කරලා මුදල් නාස්ති නොකර රිසල්ට් ගන්න ඉගෙන ගන්න කැමති නම් ද ශනු එක්ක එකතු වෙන්න. පේනවා ඇති දැන් මගේ වීඩියෝ ක්ලිප් තුනක් ගන්නට හැදලා තියෙන මට ඕන විදිහට මම කියවපු විදිහට මගේ රීල්ස් වීඩියෝ එක දැන් හැදිලා තියෙනවා. ඉතින් හරිම සිම්පල් වැඩක්. ඔයාලට තියෙන ප්‍රොම්ප්ට් එක හදාගන්න මුලින්ම ChatGPT එකෙන් ඔයාලට අවශ්‍ය විදිහට ඊට පස්සේ මෙන්න මේකට දෙන්න තියෙනවා. එයා ගන්නට ඔයාලට වීඩියෝ එක හදලා දෙන්නේ නොමිලේම. ඉතින් දැන් අපි බලමු අපේ ක්‍රෙඩිට් ටික ගැන. ඉතින් ඔයාලට පේනවා ඇති ක්‍රෙඩිට් 5යි ඉතින් මම ඔයාලට කිව්වා පළවෙනි වීඩියෝ එක දෙන ෆ්‍රී වීඩියෝ එක හරියටම හදාගන්න. ඒ හදාගත්තොත් ඔයාලට පළවෙනි පාරෙන්ම වීඩියෝ එක හදලා ඉවර වෙන්න පුළුවන්. ඔයාලට තියෙන මේ ක්ලිප් ටික ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ ක්ලිප් තුන ක්ලික් කරා. මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන එක දුන්නා. මෙතන ඔරිජිනල් කියන එක දුන්නා. එහෙම මේ වීඩියෝ තුන ඩවුන්ලෝඩ් කරගෙන
කැප් කට් එකට හරි වීඩියෝ හදන ඕනෑම එකට දීලා වාට මේ වීඩියෝ තුනේ එකතු කරලා අතා මොනවරි ඇඩ් කරනවා ඇඩ් කරලා එඩිට් කරනවා එඩිට් කරලා වාට පුළුවන් ඔයාගේ Facebook එකට TikTok එකට YouTube එකට මෙන්න මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් හරිම සිම්පල් වැඩක් ඔයාලට තියෙන්නේ. එක දවසෙන් එකම වෙලාවෙ විනාඩි 10ක්වත් යන්නේ නැතුව ඔයාට ඔයාගේ රීල්ස් එකක් දැන් AI වලින්ම හදාගන්න පුළුවන් සිංහලෙන් ෆ්‍රී විදිහට. ඉතින් මේකත් ඔයා try කරලා බලන්න. හරි යාළුවනේ මම හිතනවා දැන් ඔයාලටත් මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් ඔයාට ජෙනරේට් කරගන්න පුළුවන් කියලා. ඇත්තටම මේක හරිම ලේසි වැඩක්. ඔයාගේ ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් වගේ දෙයක් ඔයා හරියට මාකටිං එකට AI වීඩියෝ වලින් දාන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට වීඩියෝ හදලා අප්ලෝඩ් කරලා ඔයාට ඔයාගේ වීඩියෝ ටික නැත්නම් ඔයාගේ ප්‍රොමෝට් කරගන්න වීඩියෝ ටික හරියට ප්‍රොමෝට් කරගන්න ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් කරන්නත් අමතක කරන්න එපා. තව එකෙක්ට වැදගත් කියලා හිතනවා නම් වීඩියෝ ලයික් කරන්නත් අමතක කරන්න එපා. ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. කියනවා නම් channel එකට එකතු වෙන අලුත් වෙන channel එක subscribe කරන්න කියනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් අදට අපි යනවා. bye.